ජිම් යන අයට ඩයට් එක ෆලෝ කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩිනර් එකට මොනවද ගන්න කියන්නේ. ඉතින් මටත් එහෙමයි මම ලොකු ඩයට් එක ෆලෝ කරන්න. හැබැයි මම දැන් මේ ජිම් ගිහින් ආවා විතරයි. ඉතින් ඒ නිසා මට හිතුණා මම try කරන healthy recipes ඔයාලත් එක්ක share කරගන්න. මොකද මම try කරන්නේ ඉක්මනටම හදන්න පුළුවන් දේවල්. ඉතින් අද මම හදන්න හිතාගෙන ඉන්නේ potato salad එකක්. මේක හරිම ලේසියෙන් ඉක්මනටම හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම ගත්ත තඹපු අල ගෙඩියක්, සලාද කොළ, ලූණු, කැරට්, ගර්කින්, තක්කාලි හැම එකම පොඩියට කපා ගත්තා. ඊට පස්සේ තඹපු බිත්තර දෙකකුත් මම පොඩි කෑලි වෙන කපා ගත්තා. දැන් තියෙන මේ ඔක්කොම ටික එකට මික්ස් කරන්න. මම ගත්තේ පොඩි අල ගෙඩියක්. ඒතර පොඩි කැරට් ගෙඩියක් වගේ ප්‍රමාණවල වලින්. හැබැයි ටිකක් ලොකු සැලඩ් බෝල් එකක් මට හදාගන්න පුළුවන් වුණා. මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඒ ටික ඔක්කොම හොඳට මික්ස් කරාට පස්සේ රසායනික ලුණු, එතකොට රසායනික ගම්මිරිස් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් දෙහි චුට්ටක් වුණත් ඇඩ් කරගන්න මේ වෙලාවේ. මම දෙහි ඇඩ් කරගත්තේ නැහැ. ඔක්කොම මික්ස් කරලා අන්තිමටම මගේ සැලඩ් එක උඩින් අර තඹ බිත්තර ටික ඇඩ් කරගන්නවා. මොකද නැත්තම් අර කෑලි පොඩි වෙනවා වගේ නිසා. ඉතින් දැන් මගේ සැලඩ් එක රෙඩි. මේ තියෙන්නේ මං හදාගත්ත potato salad එක. අපි කාලා බලමු. මේක රසයි. ඒ වගේම ඉක්මනටම හදන්න පුළුවන්. අර ටිකයි බිත්තරයි තැම්බෙන්න යන වෙලාව විතරයි යන්නේ. ඉතින් මේ වගේ ඉක්මනටම හදන්න පුළුවන් lazy healthy dinner ideas මම ඔයාලත් එක්ක තව ඉස්සරහට share කරගන්නම්. මේ වගේ තවත් ඔයාලා දන්න recipes තියෙනවා නම් comment එකක් දාන්න අපි try කරලා බලමු. Bye.